ගොඩක් මේ කාලෙක නෑනේ. තිබෙනවා දැන් මේ තිබාගෙන ඉදිම කබලට තනම කැවිලා. ඒක කවුපි? ඒකන උනොත් තිබාගෙන ඉදි. ගොඩක් අඩුයි නේද දැන්? ගානක් ඔය එතන මුංගට අතපොත්. කව් මුංගට නේද? මම කවුපි කියලා. ඒකන තිබෙනවා. හේන් එහෙම නැද්ද? පොළොවේ මේ අතවල් වෙල් පොඩ්ඩ අතපොඩ්ඩලා බච්චවුවේ. ඊට භූමි ප්‍රමාණය අඩුයි. ඔව්. පවුල් කීයක් ඉන්නවද ඔක්කොම? 650ක් ඉඳිනවා. සමි සමාගම් තියනවද? තිබෙනවා. වැඩි චුට්ටක්වත් නැහැ ගොඩාක් හොඳයි ඈ. නැත්තම් ගොඩක්ම ගොඩක් වැඩි හැපෙනවනේ. මොනවත් එහෙම නැහැ. පැණි ටික මට ගොඩක් උපකාර වුණා බෙහෙත් හදාගන්න. හොඳයි. ඔය ඉතින් පැණි කාලා පොඩ්ඩ හමාර තමයි. දැන් ආයෙත් පස්වෙනි මාස පොඩ්ඩේ වාගේ තමයි ආයෙ පැණි පොඩ් වල තිබන්නේ. පැණි තිබ්බන මං එනවනේ. මම ලබන සතියේදී එන්නම් පොල්ටියක් මරගෙන ආයේ. වෙන්දන ටට්ටක් ගාලා එනවා මේ ටිකේ කටන පින් කරන්න දෙන්න බැරි වුණා. ඔව් මේ තේනවා තිබුණා නෑ මේ අතත් කතා දෙන්නා. මේ පැණි පොඩ් මේ කොමත් ඉල්ලුම් පොඩ් මන්ද කරනවා හැම එකම මෙතන මේ හැංගුම් පොඩ් මන්ද කරන් තිබගෙන තිබුණා. ඒ තියෙන වෙලිගම කඩේම දේවල් තියෙනවා. නමුත් 2500ක් ගන්නවා මේ හොඳයි. නමුත් පිරිසුදු නෑනේ. හොයන්න බෑ කොහෙන්ද ගෙනාවේ.